ඔන්න දෙවෙනි සාලය මම අර දෙන්න යන්නේ. දෙවෙනි එකත් කෑවා. රෙට්ටෙල් අඩි 2ක් වෙනවා. ඇලිගේටත් ඇවිල්ලා ළඟටම. ඇලිගේට නම් පොඩ්ඩක් සැරයි. හතරවෙනි එක්කෙනාවත් කෑවා. ඒ ඇලිගේටට දෙවෙනි සාලයව දෙන්න ඕනේ. ගංගාරු ටික නම් ලයිව් ෆීඩ් දෙන්න. හෙලෝ ගයිස්, ඉතින් අද අපි හම්බෙන්නේ ඔයගොල්ලොත් එක්ක එන කාලයකට පස්සේ. ඇත්ත වශයෙන්ම කිව්වොත් මගේ ෆෝන් එකේ පොඩි ප්‍රශ්නයක් වුණ නිසා වීඩියෝ අප්ලෝඩ් කරන්න බැරි වුණා. ටැංක් එක හදපු වීඩියෝ එක මම අනිවාර්යෙන් මේ සතිය ඇතුළත අප්ලෝඩ් කරන්නම්. ඔයගොල්ලෝ බලන් ඉඳී ඒක වෙනුවෙන්. අනිවාර්යෙන් මම ඒක අප්ලෝඩ් කරනවා. ඉතින් මම අද යන්නේ මගේ මොන්ස්ටර් ටැංක් එකේ ඉන්න මාළු සෙට් එකට ෆීඩ් කරන්න. ඉතින් මම කෙලින්ම ෆීඩින් වීඩියෝ එකට යන්නම්. එහෙනම් බොයිස් ඇන්ඩ් ගර්ල්ස් බලන්න මෙයාලා කොහොමද කැම්ප් කරන්නේ. මම අද වැස්සෙම මගේ මාළු සෙට් එකට මොන්ස්ටර් කලෙක්ෂන් එකට කන්න දාන්න යන්නේ. ඉතින් ඔයාලට පේනවාද මෙතන සාලියෝ ටිකුයි එක ඉස්සෙකුයි ඉන්නවා. ඉස්සනම් ඇතුලේ ඉන්න ටැංක් එකේ පොඩි මාළු දෙන්නෙට. ඔයගොල්ලෝ බලලාම කියන්නේ මේ මාළු දෙන්නගේ වර්ගය මොනවද කියලා. පොඩ්ඩක් වහිනවා. ඔයාලට මාළු ටික පෙන්නන්නම්. මේකේ ආරු 4යි, ටේලුයි, ඇලිගේටර් ගා කෙනෙකුයි, ගුරාමේ පෑයෙකුයි ඉන්නවා. ඉතින් අපි කැමරා දාලා බලමු. මුලින්ම රෙඩ් ටේල් තමයි ෆීඩ් කරන්නේ. දකින්න ඇති කොයි වගේද එයා කෑම එක කෑවේ. කාන් රෙඩ් ටේල් නම් පට්ට ඇක්ටිව්. ඔන්න දෙවෙනි සාලය මම අර දෙන්න යන්නේ. දෙවෙනි එකත් කෑවා. රෙඩ් ටේල් අඩි 2ක් වෙනවා. ඇලිගේටත් ඇවිල්ලා ළඟටම. ඇලිගේට නම් පොඩ්ඩක් සැරයි. ඇලිගේටත් ගත්තා යාගේ සාලයක. රෙඩ් ටේල්ට අපි තුන්වෙනි සාලය දීලා බලමු. Ready? නේ. තුන්වෙනි එක්කෙනාවත් ගත්තා. සාමාන්‍යයෙන් යා එක වේලකට සාලියෝ 4ක් හෝ 5ක් කනවා. සාමාන්‍යයෙන් මේගොල්ලෝ ෆීඩ් කරන්නේ සතියකට දෙපාරයිනේ. ඉතින් පොඩ්ඩක් වැඩි දෙන්නත් බෑ ඕවර් ෆීඩ් වෙනවා. මම සාමාන්‍යයෙන් 4ක් වගේ තමයි මම දෙන්නේ. බලමු මෙයා 4 වෙනි එකයිද කියලා. එයාට ඇති වුණාම මෙයා කණ එක නවත්තනවා. වෙන මාළු වගේ පෙරේතර කමට කාගෙන යන්නේ නැහැ. බලමු. මෙයාවත් කයිද කියලා. 4 වෙනි එක්කෙනාවත් කෑවා. ඇලිගේටරට දෙවෙනි සාලයව දෙන්න ඕනේ. ගංගාරු ටික නම් ලයිව් ෆීඩ් දෙන්නේ. මම ඒක වීඩියෝ එකට දාන්නේ නැහැ. ඒක දැම්මොත් එහෙම ඔයගොල්ලන්ට බයිනේ හින්දා. මේකේ ගංගාරු 4ක් ඉන්නවා. අඩි 2 සයිස් එක්කෙනෙකුයි අඩි 1.5 සයිස් දෙන්නයි. අඩියේ සයිස් එක්කෙනයි. ජයන් ගුරාමින්ට නම් සාමාන්‍යයෙන් මම කොළ තමයි දාන්නේ නැත්තම් මාළු කෑම. අපි ඇලිගේටරට බලමු දෙවෙනි සාලය. එයා ඒකත් ගත්තා. උඩටම වහිනවා. රෙඩ් ටේල්ට නම් ඇති වගේ. නෑ, එයා පස්සෙන් එක්කෙනාවත් කෑවා. දැන් හරි. තව එක සාලයක් ඉතුරුයි. බලමු අදවත් අපි ගංගාරු සෙට් එක ලයිව් නැතුව කයිද කියලා. මාළුන් වැඩි පේන්නේ ඉදේලිය නැති ඉඳ අඳුරුයි මේ වෙලාවේ. ඇස්සත් එක්ක නිසා අපි දාමු. දාලා තිබ්බට කණ එකක් නම් නැති වෙයි. ඔකත් රෙඩ් ටේල්ම තමයි කන්නේ. අපි දාලා තියමු කෝකට. නැති ඔයගොල්ලෝ මට කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න එපා රෙඩ් ටේල්ට ඕවර් ෆීඩින් කියලා. එයා සාමාන්‍යයෙන් සාලියෝ 5ක් විතර කනවා. ඒ ඇති හොඳටම. ඉන්න පැටියා. වතුරත් පොඩ්ඩක් ඩාර්ක් කලර් වෙලා තියෙන්නේ. ෆිල්ටර් එක සුද්ධ කරන්නත් ඕනේ. අපි එහෙනම් දැන් යන් ඇතුළේ ටැංකියේ ඉන්න මාළු දෙන්න කවුද කියලා බලන්න. ඒ දෙන්නට මේ ඉස්ස විතරයි දෙන්නේ. බලේ තියෙන ගයිස් ඇතුළේ ටැංක් එක. මේකේ ඉන්නවා පොඩි මාළු දෙන්නෙක්. ඕගොල්ලෝ ඒ දෙන්නගේ නම කියන්න. තේින්නේ නැහැ හරියටම. අපි ඉස්සව දාලා බලමු කඩලා. මේ තියෙන ගයිස් බලමු යාලා එයිද කියලා. තාම ඒගොල්ලෝ වැඩි ෆීඩින් වලට හුරු නැහැ. දැන් නම් ටික හුරු වෙලා වගේ. බලමු යාලා කයිද කියලා. අපි බලමු අනිත් එක්කෙනා පොඩි එක්කෙනා තාම ෆීඩ් කරේ නැහැ. යා අල්ලපු එක ලොකු එක්කෙනා කෑවා. දාලා බලමු. යාට ඒකත් ලොකුයි තමන්දා. Till I get up, time is barely on our side.
woods like